ඇයි ජනාධිපතිවරණයක් ගැන හිතන්නේ කියලා පළාත් සභා මැතිවරණයක් ගැන මිනිස්සු බලාපොරොත්තුවෙන් ඉන්නකොට. දැන් ප්‍රෙෆරල් සංවිධානය මේ ජනාධිපතිවරණයට එන අය ගැන සාකච්ඡා කරනවා. එතකොට මම 2019 වර්ෂයේ ජනාධිපතිවරණයට තරඟ කරා අවුරුදු 20කට පස්සේ එකම කාන්තාව විදියට. දැන් මෙතනදී මේ අය කරලා තිබුණේ මේ ජනාධිපතිවරණවලට හිට ගන්න අය ගැන පුංචි විවේචනයක්. ඒ කියන්නේ මේ ඇයි එන්නේ සමහර අය එන්නේ ජනප්‍රිය වෙන්න ගැටලුවක් ආවේ ඇයි මේ විදිහට මේ ගැන චෝදනාවක් එන්නේ කියලා. ඒතර ඒ අය කියන්නේ මත හිටපු මැතිවරණ කොමසාරිස්තුමා කියනවා වැඩිපුර අපේක්ෂකයෝ ඉන්නකොට මැතිවරණ පත්‍රිකාව දික් වෙනවා ලොකු වෙනවා ඒක නිසා විශාල වියදමක් දරන්න වෙනවා කියලා. ඩමීස්ලා එනවා දේශපාලනේ දන්නේ නැති මිනිස්සු වෙනවා දේශපාලනේ තුලින් ජනප්‍රිය වෙන්න දඟලන මිනිස්සු වෙනවා කියලා නොයෙකුත් චෝදනා කරා. ඒ නිසා මම අද මේ රටේ ජනතාවට කියන්නේ අපේ රටේ ව්‍යවස්ථාව කියනවා ඉතා පැහැදිලිව ඕන කෙනෙක්ට ඡන්දය ඉල්ලන්න අයිතියක් තියෙනවා. දැන් එහෙම බැලුවොත් මෙතෙක් මේ රටේ හිටපු ජනාධිපතිවරු දිහා බැලුවාම එක්කෙනෙක්වත් මන් තරම් උගත් නැහැ. එක්කෙනෙක්ටවත් ජාත්‍යන්තර සමගතා තිබුණේ නැහැ මන් තරම්. ඒ වගේම හොඳ පෞල් පසුබිමක් තිබුණා. මේකෙන් මට ආපු දේ තමයි අනුර මල්ලි දැන් ඉස්සරහට ඡන්දය ඉල්ලන්නේ නැහැ. පාර්ලිමේන්තුව තුලම තමන් බලයටපත් වෙනවා. මොකද අපිට ව්‍යවස්ථාව වෙනස් කරොත් එහෙම ව්‍යවස්ථාව වෙනස් කරන්න අමාරුවකුත් නෑ. ඒ ඡන්ද ක්‍රමය වෙනස් කරොත් ඔහුට පුළුවන් පාර්ලිමේන්තුව ඇතුළෙන්ම තමන් තේරීපත් වෙන්න. ප්‍රශ්නේ විසඳනවා. ඒකාධිපති වශයෙන් තමයි පත් වෙන්නේ. මේකට යන්න ඇයි අපිට අපහාස කරන්නේ? කියලා මං 7 වෙනියා වුණා මේ රටේ 35 දෙනෙකින් 7 වෙනියා. මම කාගවත් සල්ලි නාස්ති කළා නෑ. මගේ සල්ලි වියදම් කළා මං ඡන්දය ඉල්ලුවේ. ඒ නිසා මේ කරගෙන යන වියරුව, මේ කරගෙන යන වැඩේ බොහොම කැතයි හලෝ. අපිට අපහාස කරලා ඡන්දය ඉල්ලලා ආයි ජනාධිපති වෙන්න මහන්සි වෙන්න ඕනේ නැහැ. ඕගලන්ට ඕන නම් ඕන ජනාධිපතියෙක් වෙන්න. මොකද අපි අද මේ වකවානුවකට ජනාධිපති ගණන් ගන්නෙත් නැහැ කාවත් ගණන් ගන්න. අද අධිකරණ ඇමතිට පට්ට කුණුහරුප කියලා මිනිස්සු බනින්නේ. සමහර අයට රිලව් කියලා බලනවා. සමහර අයට ගොවියෝ උද්ඝෝෂණ කරනවා. අපි දන්නවා කොච්චර බැනුවා. කවදාවත් මේ රටේ කිසිම ඇමති කෙනෙක් කොච්චර බැනුම් අහලා නැහැ. ඇමතිවරු හොඳට බැනුම් අහගන්න. ඒතර අපි දන්න දේ තමයි මේ වෙලාවේ ඇත්තටම මේ බන්ධනාගාරවල වල ප්‍රශ්න මිනිස්සු දඟලනවා. දැන් ඒ ප්‍රශ්න ඔක්කොම ආවේ Taman විසින් කියලා කියන්නේ නැහැනේ කවුරුත්. හැබැයි මේ අපි අහිංසකය අපි ඡන්දයක් ඉල්ලුවා කියලා අවුරුදු 20කට පස්සේ එකම කාන්තාව වුණා කියලා ඡන්දය ඉල්ලපු මට අපහාස කරනවා. මම ඡන්දය ඉල්ලපු නිසා පත්‍රිකාව දික් වුණා. පත්‍රිකාව දික් වෙච්ච නිසා වැඩියෙන් සල්ලි ගියා කියලා. මම මේක කීරවත් විශ්වාස කරන්නේ නැහැ. මොකද මේ කරන්නේ යන වැඩ තුලින් රට විනාශ කරන්න එපා. මොකද ඒ විනාශ කරොත් ඒක අපව හදන්න හුඟක් අමාරුයි. ඒ නිසා මම ජනතාවට කියනවා අවදියෙන් ඉන්න. හැම සැරේම අවදියෙන් නිතරම ඉන්න. මොකද ළඟදිම ගොඩාක් දේවල් දකින්න ලැබෙයි. ඒකට හේතුව කියන්නේ නැතුව යටි අරුමුණු වලින් දිය යටින් ගින්දර අරගෙන යන්නේ. දිය යටින් ගින්දර අරගෙන මේ වෙලාවේ ලංකාවේ යනවා. පරිස්සම් වෙන්න අවශ්‍යයි මිනිස්සු. තමන්ගේ පවුල් ටික ආරක්ෂා කරගන්න, දරුවෝ බලා ගන්න, රට ගැන කැක්කුමක් ඇති කරගන්න කියලා තමයි විශේෂයෙන්ම කියන්නේ.